ආයුබෝවන් හැමෝටම. අපි හැමෝම කැමති අපේ දරුවන්ව හොඳ හික්මවීමක් හොඳ විනයක් ඇතිව හදන්න. ඒක ඇත්ත. හැබැයි දරුවෙක්ව හදන්න කියලා අපි හැම වෙලේම බනින එක, කෑ ගහන එක ඒ දරුවගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙන්න හේතුවක් වෙන්න පුළුවන්. අපි දරුවන්ට නොබැනිය යුතු, කෑ නොගැසිය යුතු විශේෂ අවස්ථාවන් 5ක් තියෙනවා. අද අපි ඒ ගැන කතා කරමු. පළවෙනි එක උදේ ඇහැරුණු ගමන්. දරුවෙක් උදේ ඇහැරෙද්දි දවස ආරම්භ කරන්නේ ලොකු බලාපොරොත්තුවකින්. ඒ වෙලාවට අපි කෑ ගැහුවොත්, බැන්නොත් දරුවගේ මුළු දවසම කලකිරීමකින් සහ නොසන්සුන්කමකින් ගෙවෙන්නේ. මුළු දවසම ඉවරයි. දෙවෙනි අවස්ථාව රෑ නිදාගන්න කලින්. රාත්‍රී කාලය කියන්නේ දරුවෙකුට තමන්ගේ මව්පියන්ගේ ආදරය ආරක්ෂාව උපරිමයෙන්ම දැනෙන්න ඕන වෙලාව. ඒ වෙලාවට බැන්නොත්, ගැහුවොත් දරුවා නිදාගන්නේ ලොකු බයකින් සහ මානසික පීඩනයකින්. ඒකෙන් ඔබයි දරුවා අතර තියෙන බැඳීම හෙමින් නැති වෙලා යනවා. තුන්වෙනි එක කෑම කන වෙලාවට. ගොඩක් මව්පියන් කරන වැරැද්දක් තමයි දරුවා කෑම මේසයට කෑම කන්න ආපුවම බනින එක. කෑම කන වෙලාවට කෑ ගැහුවොත්, බැන්නොත් දරුවන්ට කෑමත් එපා වෙනවා. කෑම මේසේ කියන්නේ දරුවන්ට වෛරයක් දැනෙන තැනක් බවට පත් වෙනවා. හතරවෙනි එක නොදැනුවත්ව කරන වැරදිවලදී. සමහර වෙලාවට දරුවන් අතින් වීදුරුවක් බින්දෙන්න පුළුවන්, මොනවා හරි හැලෙන්න පුළුවන්. ඒක උන් හිතලා කරපු දෙයක් නෙවෙයි, අත්වැරදීමක්. ඒ වගේ වෙලාවකට කෑ නොගසා ඒක අනතුරක් විදියට බාර ගන්න දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනේ. දරුවන්ට නොබැනිය යුතු තවත් අවස්ථාවක් තමයි දරුවා තමන් කරපු වැරැද්දක් ගැන දැනටමත් දුක් වෙනවා නම්, පසුතැවෙනවා නම්. දරුවෙක් වැරැද්දක් කරලා ඒ ගැන ලැජ්ජාවෙන් හෝ බයෙන් ඉන්න වෙලාවට තවත් බනින්න යන්න එපා. ඒ වෙලාවට දරුවව ළඟට අරන් ආදරෙන් ඊටාම සංසුන්ව ඒ වැරැද්ද දරුවට වටහලා දෙන්න. ආදරණීය දෙමව්පියනි, දරුවන්ට විනයක් අවශ්‍යයි. හැබැයි ඒ විනය දෙන්න ඕනේ බය කරලා, හිත රිද්දලා නෙවෙයි. ආදරයෙන් සහ ඉවසීමෙන්. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ලයික් කරන්න, ඒ වගේම තවත් මව්පියන්ට බලන්න ෂෙයා කරන්න, අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.